ඔයා රැට කන කොත්තුව දිවට කොච්චර රස වුණත් ඔයා නිදාගත්තට පස්සේ වෙන දේ දන්නවද? රාත්‍රී කාලයේදී ආමාශය ආහාර දිරවීමට වඩා විවේකීව ඉන්නයි කැමති. කොත්තුව අපේ බඩට ඇතුල් වුණු සැනින් එහි ඇති සැර කැප්සයිසින් ආමාශයේ බිත්තිවල වැදිලා ජීර්ණ ක්‍රියාවලිය වෙනුවට ආමාශය පෑරීමකට ලක් කරනවා. මේ හදිසි සැරෙන් ආරක්ෂා වෙන්න අපේ ආමාශය අමතර අම්ල මුදා හරින්න පටන් ගන්නවා. ඒත් රාත්‍රී කාලයේදී ආහාර ජීර්ණය වෙන්නේ ඉතාම සෙමින්. අපි නිදාගන්න ඇලවුණු ගමන් මේ අම්ල ඉහළට ගමන් කරන්න පුරුවා. ඒ නිසා පපුවේ දැවිල්ල වගේම උගුරට එම වගේ තත්ත්වයන් නැතිකනවා. ඒ ආමාශයේ ඇතිවන පෑරීම නිසා මොළයට ආතති සංඥා නිකුත් කරනවා. අපේ ගැඹුරු නින්දට බාධාවක් වෙනවා. අපි නිදාගෙන හිටියත් අපේ බඩවැල් වල මාංශ පේශි සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙලාවක් ක්‍රියාකාරීව පවතින නිසා උදේ වෙනකොට බඩ පිපීම හෝ බඩේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඔබේ බඩට සුවදායක නිින්දක් දෙන්න. සැර කොත්තු එකක් වෙනුවට සැහැල්ලු කෑමක් රාත්‍රියට තෝරගන්න. මේ වගේ වැදගත් දේවල් තවත් දැනගන්න මාව ෆලෝ කරන්න.